இதில் சொல்லப்பட்டிருக்கிறது சபாநாயகரின் தத்துணுவின் பேரில் காலத்துக்கு காலம் உறுப்பினர்களுக்கு ஆசனங்கள் குறித்து ஒதுக்கப்படல் வேண்டும் என்று எங்களுடைய பாராளுமன்றத்திலே இந்த வரிசையிலே பாராளுமன்றத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற கட்சிகளுடைய தலைவர்களுக்கு முன்வரிசை ஆதனம் ஒதுக்கப்படுகிறது. ஆனால் கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் அவர்கள் தற்போது பாராளுமன்ற குழு தலைவர் இல்லை என்று தங்களுக்கு அறிவிக்கப்பட்டிருந்து அவருடைய அந்த ஆசனம் தொடர்பாக இன்றைய பாராளுமன்ற விவாதத்தின் பொழுது பாராளுமன்ற உறுப்பினர் ராமநாதன் அர்ச்சுனா அவர்கள் ஸ்ரீதரன் தொடர்பாக பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் தொடர்பாக ஒரு கேள்வியினை எழுப்பியிருந்தார். එක ඡන්දයයි තිබ්බේ ඒ ඡන්දෙ දුන්නේ මම විතරයි. ඒකත් මම මේ වෙලාවේදී කියනවා. ඒ වගේම මං කොන්ද කෙලින් තියාගෙන කියන්න ඕන දේ කියන කරන්න ඕන දේ කරන කෙනෙක් හැටියට මේකට විරුද්ධව මම සංශෝධනයක් අද හවස මං ඉදිරිපත් කළා තියෙනවා. මේ විශ්‍රාම වැටුපට විරුද්ධව මම කියන්නේ මේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන අද බෙහෙත් ටික ගන්න බැරි සමහර මන්ත්‍රීවරු හැම මන්ත්‍රීවරුම නෙවෙයි ගොඩාක් මන්ත්‍රීවරු ඉන්නවා. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ 1988. ගැව්වේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒ බෝම්බ ගහලා මැරුණේ කීර්ති චන්දසිරි අබේවික්‍රම මොරවක මන්ත්‍රීතුමා. කීර්ති චන්දසිරි අබේවික්‍රම මොරවක මාතර දිස්ත්‍රික්කේ මොරවක මන්ත්‍රීවරයෙක් තමයි එදා මේ පාර්ලිමේන්තුවේ මැරුණේ. එයාගේ නෝනා තමයි යාපා අබේවික්‍රම මොරවක. යාපා අබේවික්‍රමත් මේ විශ්‍රාම වැටුප මේ ජනතා විමුක්ති පෙරමුණෙන් මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහලා මැරිච්ච මන්ත්‍රීවරයාගේ බිරිඳ අද මේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ගන්නවා. ඒකත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මෙතෙක්කල් 70 දෙනෙක් 1994 තමයි පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ජාතික ජන බලවේගය නෙවෙයි JVP එකේ මල් බඳුනෙන් ආපු ගලප්පත්ති මන්ත්‍රීගෙන් පටන් ගත්තම 70 දෙනෙක් විශ්‍රාම වැටුප පිටින් පිට ගත්තා. ඔය පේලියේ ඉන්න ගොඩාක් මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන් ජනතා විමුක්ති පෙරමුණේ මේ විශ්‍රාම වැටුප අරගත්තා. අද ඒ විශ්‍රාම වැටුප ලබාගෙන ඒ මුදල් පළවත්තර දුන්නාද ගෙවල් වලට දුන්නාද මොනවද කරාද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ විශ්‍රාම වැටුප 70 දෙනෙක් විටින් විට මාරුවෙන් මාරුවට 94 ඉඳන් පත්වෙච්ච 2000 2001 2004 2009 2015 ඒ විදිහට විශ්‍රාම වැටුප භුක්ති විඳා. මේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු ජාතික ජන බලවේගයේ නියෝජනය කරපු මන්ත්‍රීවරු 70 දෙනෙක් කරන් තියෙනවා විශ්‍රාම වැටුප. එහෙමනම් ඒ සල්ලිත් ඒ ගත්ත සල්ලිත් අනිවාර්යයෙන්ම රජයට ලබා දෙන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. නමුත් ඒවා ගැන කතා කරන්නේ නැතුව අද ඒකම කියන්න ඕනේ පහුගිය කාලේ මේ මෙතුමා මේ පැතුම් නිස්සංක ගැන කියපු හින්දා ඉන්දිය පාකිස්තාන් ක්‍රිකට් මැච් එක ගැන ජනාධිපතිතුමා හින්දියෙන් කතා කරාද දන්නේ නැහැ. මම දන්නේ නැහැ පාකිස්තාන අගමැතිට උරුන්දුවෙන් කතා කරාද දෙමළෙන් කතා කරා මොකෙන් හරි කතා කරලා ජනාධිපතිතුමා හැබැයි ඒ හොඳ දේ හොඳයි කියන්න ඕන. අපේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති ශම්මි සිල්ලත් එක්ක එකතු වෙලා මැච් එක ලංකාවේ තිබ්බ එක ගැන ඉන්දියාවේ විශාල පිරිසක් ලංකාවට ඒකට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී අපි එහෙම ඒ වගේම අද දවසේ බදුල්ල දිස්ත්‍රික්කයේ දිසාපති මේ වෙනකොටත් බදුල්ල දිසාපතිවරයා මාරු කරලා තියෙන කිසිම වැරද්දක් නැතුව ප්‍රභාත් චන්ද්‍රකීර්ති. ඒකට හේතුව තමයි මන්නන්නේ හේතුව එතුමා දිට්ටා සුලිකුණු කුණාටු වෙලාවේ මේ නිලධාරියා තමයි විශාල වැඩ කොටසක් බදුල්ල දිසාපතිවරයා හැටියට කරේ. එතුමාව අද කිසිම වැරද්දක් නැතුව මාරු කරලා තියෙනවා. ඒ ගැනත් මේ වෙලාවේදී කියනවා. ඒකම දැන් කියනවා අපේ අධිකරණ ඇමතුමා කිව්වා අපි හොරු මංකොල්ලකාරෝ දූෂිතයෝ කියලා. අධිකරණ ඇමතුමා දැන් මේක ලියාගෙන පොලිසිය භාර ඇමතිතුමා ඔබතුමා චාමර කියලා මගේ නම මතක් කරා ලියා ගන්න. මේ ජායල නගර සභාවේ සෙක්කුවත්ත ක්‍රීඩා පිටිය අවුරුදු 52ක් මේ ක්‍රීඩා පිටිය ජායල නගර සභාවට තිබ්බේ සෙක්කුවත්ත ක්‍රීඩා පිටිය. ගරු අගමැතිතුමිය මේක හොයලා බලන්න. මේක පට්ට වංචාවක් පට්ට හොරකමක් මේ වෙන්න හදන්නේ. මේ ක්‍රීඩා පිටිය දැන් වෙනත් කෙනෙක්ගේ නමට අයිතියක් තියනවා කියලා. මෙච්චර කල් තිබ්බේ මේ අපේ නෙවෙයි අපි ගම්සභා කාලේ ඉඳන් අපේ රටේ විවිධ ප්‍රාදේශීය සභා නායකයෝ නැත්නම් නගරාධිපතිවරු පාලනය කරලා මේක කරේ නැහැ. දැන් මේ කෝටි 19ක් පුද්ගලයෙකුට නගර සභා සල්ලි දෙන්න හදනවා. මේ වෙනකොට තැම්පත් කරන්න හදනවා ජායල ප්‍රාදේශීය ලේකම්ට සෙක්කුවත්ත ක්‍රීඩාංගනේ. මේක පට්ටපල් හොරකමක්. මොකද මේක මේ ආණ්ඩුවේ නගර සභාවේ සල්ලි කියන්නේ මහ ජනතාවගේ මුදල්. මහ ජනතාවගේ මුදල් වෙනත් මේ
පුද්ගලයෙකුට අවුරුදු 52ක් කොහමද අගමැතිතුමිය අයිතිවාසිකම් කියන්නේ? අවුරුදු 52ක් නගර සභාවට තිබ්බ එකක් මොන ඇඟේ අමාරුවටද නගර සභාවේ සල්ලි ගෙවලා ඒ ක්‍රීඩා පිටිය වෙනත් මිනිස්සුන්ට සල්ලි දෙන්නේ? මේකට ලොකු වංචාවක් තියෙනවා මේ නගර සභාව ගැන. ඊළඟ එක දැන් අපිනේ දූෂිතෝ කියන්නේ, අපිනේ හොරු කියන්නේ, අපිනේ මංකොල්ලකාරෝ කියන්නේ. මේ ඉන්නේ ජාතික ජනබලවේගයේ මේ මෙන්න මෙයා. මේ තියන්නේ ජාතික ජනබලවේගයේ ඡන්දෙ ඉල්ලපු. මෙයාගේ ලීලාරත්න නාරදගේ තලංගම කොට්ටාසයට. ඔන්න පොලිස් ඇමතුමා ඔයාගේ කොට්ටාසේ ලීලාරත්න නාරදගේ තලංගම කොට්ටාසයට ඡන්දෙ ඉල්ලපු ජාතික ජනබලවේගයේ මන්ත්‍රීතුමා. මෙයාගේ යේලි මේ ඉන්නේ මෙයාගේ යේලි මේ ඔක්කොම සභාගත කරන්න. මේ ඉන්නේ මෙයාගේ යේලි මේ පුතා මේ දුවල ළමයි මේ පුතයි යේලි පවත්වාගෙන යනවා ජපාන් යවනවා කියලා මධ්‍යස්ථානයක් ජපාන් යවනවා කියලා. මේ වෙනකොට මේ ලීලාරත්න නාරදේගේ යේලි සුධර්මිකා බිලෝනි කතානායකතුමා මෙයා ජපන් යනවා කියලා අහිංසක මිනිස්සුන්ගෙන් මේ විවාහයට මංගාව තියෙනවා මේ විවාහයට අත්සන් කළ තියෙන අනුර කුමාර ජනාධිපතිතුමා මේ විවාහ සාතිකේ මේ සුධර්මිකා බිලෝනිගේ විවාහ සාතිකේ මේකට අත්සන් කළ තියෙන්නේ මගුලට ජනාධිපතිතුමා මේ තියෙනවා අස්සන අනුර කුමාර දිසානායක මහත්තයා. එතකොට මේ වෙනකොට මේ තියෙනවා ඒ අස්සන් කරලා ජපන් යවනවා කියලා දැන් පොලිසි පැමිණිලි දාලා තියෙනවා බර ගාන. ඔයගොල්ලෝ අපිට කියන හොරු කියලා. මේ තියෙන්නේ ගිවිසුම. මේ තියෙන්නේ නාරදගේ ජේලිගේ මෙන්න මේ ළමයින්ගෙන් සල්ලි ගන්න මේ නීතිඥ මහත්තයෙක් හදපු ගිවිසුම. මේ ගිවිසුමත් එක්ක මේ ඔක්කොම මන් දෙන්නම්. මේව හොයලා බලන්න මම වැරදි නම් මට කියන්න ගෙනල්ලා ඊළඟ පාර්ලිමේන්තුවේදී මේක චාමර කිව්වේ බොරුවක් වැරදි කියලා. මෙන්න ඊළඟට මේ පොලිස් පාරාමිතුමා මේවා ඔබතුමාලා හොඳට පිරිසුදුව ඇඳගෙන ඇවිල්ලා කොටයි කෝට් දාලා මේ පාර්ලිමේන්තුවේ කියනවා නම් මේවා ගැනත් හොයලා බලන්න. අපිට හොරු කියලා අපිට කියන මෙන්න මේ බලන්න. මෙතන තියෙනවා අගරු අගමැතිතුමිය මෙන්න ලක්ෂ 20 30 අහිංසක මිනිස්සු ඊයේ නුවර ඉඳන් ආව කණ්ඩායම ගෙවල් උගස් තියලා තමයි මේ සල්ලි දීලා තියෙන කතානායකතුමා මේ ලක්ෂ 20 30 මේ වෙනකොට පැමිණිලි එකක්වත් බාර ගන්න නැහැ. ඇයි? මේ ජාතික ජනබලවේගයේ ඡන්දෙ ඉල්ලපු කෙනාගේ යේලි පුතයි තමයි මේ බිස්නස් එක කරන්නේ. මේවා වෙන්න එපා. මේවා කරන්න නෙවෙයි මේ ආණ්ඩුව හැදුවේ. පෙන්ෂන් එක නතර කරනවා වගේම මම මේක කිව්වා කියලා මම මේ පෙන්ෂන් එක නතර කරා කියලා මට පෙන්ෂන් එක ලැබෙන්නේ නැහැ. මම 2015 පාර්ලිමේන්තුව ආවා මාසෙයි හිටියේ 2019 මම පාර්ලිමේන්තුව ආවා අපි අගමැතිතුමිය එකට හිටියේ අපි අවුරුදු 4න් අයින් වුණා. එතකොට එතනත් පෙන්ෂන් එක නැහැ. මට මේ පෙන්ෂන් එක අවශ්‍ය නැහැ. මට හම්බෙන්නේ නැහැ. හැබැයි මම මේ සංශෝධනය දැම්මේ. අහිංසක මිනිස්සු ඉන්නවාද බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සු. රුපියල් 62000යි. මෙතුමාට දැන් කතා කරා മന്ത്രിවරයෙක්. රුපියල් 62000යි. කතානායකවරයා දාස්සම් කරනවා නම් අස්සම් කරපු දිනේ සිට වළංගු වන පරිදි ක්‍රියාත්මක කරන්න. නීතියක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කතානායකවරයා. ඔබතුමා නීතිඥයන්නේ පොලිස් භාර ඇමතුමා කතානායකවරයා අස්සම් කරපු දිනේ සිට ක්‍රියාත්මක කරන්න කියලා තමයි මම කියන්නේ. නැතුව මට මේ පෙන්ෂන් එක හදා ගන්නවත් මට ඩෝබි බලකාය මඩ බලකාය දැන් ගහයි. චාමර තමයි මේ සංශෝධන දාන්නේ. මේක චාමරට උවමනාවට කරනවා කියලා. චාමරට උවමනාවට කිසිම දෙයක් කරන්නේ නැහැ. මට හැම දෙයක්ම මම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙන්නේ නිවැරදිව කියලා තමයි මම හැම දෙයක් ගැනම මේ පාර්ලිමේන්තුවේදී කියන්නේ. හොඳ දෙයට හොඳයි කියනවා. නැත්තම් අපි මේ ඊළඟ එක දැන් බලන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට කියන්න වාහනවල සීට් බෙල්ට්. දැන් යන්න බෑ සීට් බෙල්ට් තියෙනවා සීට් බෙල්ට් දාලා හැම බස් එකේම සීට් බෙල්ට් තියනවද? කතානායකතුමා හැම බස් එකේම හැම වාහනේම සීට් බෙල්ට් තියනවද? කාලයක් දෙන්න ඕන දැන් ගොඩාක් වාහනවල අධිවේගී මාර්ගයේ දුවන්න දෙන්න. ඒවට විකල්ප දෙන්න. ආණ්ඩුවක් වුණාම විකල්පයක් නොදී හැම දෙයකම ආණ්ඩුව වුණාම විකල්පයක් නොදී කටයුතු කරන්න ගියාම කොහොමද කටයුතු කරන්නේ හැමදේම? එහෙම කටයුතු කරන්න බෑ මේ රටේ. එකපාරම කටයුතු කරන්න බෑ. මේ දේ තමයි ඕගොල්ලෝ හිතනවා නම් මේ විස්්‍රාම වැටුප අයින් කරා කියලා. එහෙමනම් මේමයි. දැන් වතුකම් කරුවෝ රුපියල් 200ක් වැඩි කරා කියලා ඕගොල්ලෝ මහා ලොකෝට ඉන්නවා. ඔයක වැඩි කරපු රුපියල් 200ක් නැහැ සමහර කොම්පැනි දෙන්නේ නැහැ.
වැඩි කරපු රුපියල් 200 දෙන්නේ වැඩිදලු කිලෝ 4ක් වැඩියෙන් කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් තේවත් එක වැඩිදලු කිලෝ 4ක් ඇදුවා රුපියල් 200 හම්බ වෙනවා. කොහොමද? එහෙමනම් ඕගොල්ලෝ මේ විස්්‍රාම වලටම අද මේ മന്ത്രിවරුන්ගේ විස්්‍රාම වලටම නතර කරනවා නම් මේ කන්ද උඩරට අවුරුදු 200ක ඉතිහාසයක් තියෙන සුද්දෝ වගා කරපු ඒ තේ බිම් වල ඉන්න අහිංසක මිනිසුන්ගේ විස්්‍රාම වලටක් හදලා දෙන්න. රුපියල් 10000ක් හරි විස්්‍රාම ගියාට පස්සේ රුපියල් 20000ක් හරි ඒ කම්කරු ජනතාවට අපේ ආණ්ඩුවෙන් දෙනවා කියලා විස්්‍රාම වලටක් හදලා දෙන්න. අන්න එතකොට තමයි ගෞරවයක් එන්නේ. නැතුව මේ නිකං ගෞරවයක් එන්නේ නැහැ මේ മന്ത്രിවරුන්ගේ විස්්‍රාම වලට බෑ. ඕගොල්ලෝගේ දේශපාලන පොරොන්දුවක් වෙන්න ඇති. හැබැයි මේ දේශපාලන පොරොන්දු වෙනකොට දැන් මැතිනි ගැන ඔයා පොලිසිය බාර ඇමතුමයි අධිකරණ ඇමතුමයි කිව්වා. ඒකෝට එහෙමනම් අධිකරණ ඇමතුමාගේ ඥාතියා වාසුදේව නානායක්කාර මහත්තයා අද වෙනකම් විස්්‍රාම වලට ගන්නවනේ. හේම කුමාර නානායක්කාර අද වෙනකම් විස්්‍රාම වලටම ගත්තනේ. එහෙමනම් ප්‍රතිපත්තියක් තියෙනවා නම් හැමෝටම එක ප්‍රතිපත්තියක් වෙන්න ඕන. කෙලින් වැඩ කරනවා නම් සම්පදස්සනායක you have 2 more minutes. කෙලින් වැඩ කරනවා නම් කවුරු වුණත් කෙලින් කතා කරලා කෙලින් වැඩ කරනවා නම් කෙලින් වැඩ කරනවා නම් කෙලින් කතා කරනවා නම් හැමෝම පිරිසුදු වෙමු. හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. චාමරට එක නඩුවක්, තව එක්කෙනෙකුට එක නඩුවක්. දැන් අද අධිකරණයක් පටන්ගෙන මගේ නඩුව අහන්න පටන් ගත්තා. කමක් නැහැ අහන්න. හැබැයි ඒ කියලා අපේ නඩුව අහනවා වගේම අනිත් මිනිසුන්ගේ නඩුව එහෙම ෆයිල් ගණන්. කොච්චර වැරදි තියෙන මිනිස්සු ඉන්නවද මේ විපක්ෂේ? ආණ්ඩු පක්ෂේ කොච්චර වැරදි තියෙන මිනිස්සු ඉන්නවද? ඒවා මෙහෙමයි. හැම කෙනාම උඩ බලාගෙන කෙල ගහන්න එපා. ඔබතුමා සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගැන කතා කරා. මැතිනිය පරාජය වෙන වෙලාවේ හරි මොනවා හරි වෙලා මේ රටේ මිනිස්සු ගැන හිතලා තමයි රුපියල් 500ක් ඉල්ලලා තමයි ඉල්ලීම කරේ විස්්‍රාම වලටපත් දෙන්න කියලා. ඒ විස්්‍රාම වලට වෙනුවෙන් තමයි මැතිනිය එදා ඉදිරිපත් උනේ. මැතිනිය ගෙනිච්ච දෙයක් නෑ. මැතිනියගේ නම කියන්න එපා. අද නිට්ටඹුවේ අක්කර කී දාස් ගාණක් මේ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ දේපොළ දීලා තියෙනවද? ඒ මිනිස් මැතිනි බණ්ඩාරනායක පවුල වගේ පරිත්‍යාග කරපු පවුලක් අද මේ රටේ ඉන්නවද? ඔබතුමා නිදහස් අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරනායකලා හින්දා. අගමැතිතුමිය නිදහස් අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරනායක හින්දා. මෙතුමා ගමෙන් ඇවිල්ලා අද දෙරණ කරන්නේ. අද ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක් වෙලා තියෙන විශ්වවිද්‍යාලයට ගියේ. මෙතුමා නීතිඥයෙක් උනේ බණ්ඩාරනායකලා හින්දා. ඒක අමතක කරන්න එපා. මෙතුමා අධිකරණ ඇමති නීතිඥයෙක් උනේ කවුරු හින්දාද? බණ්ඩාරනායකලා හින්දා. බණ්ඩාරනායකලාගේ නිදහස් අධ්‍යාපනය බණ්ඩාරනායකලාගේ ප්‍රතිපත්ති හින්දා තමයි අද මේ රටේ බණ්ඩාරනායකලාට දොස් කියන්න යන්න එපා. බණ්ඩාරනායකලා මේ රටේ විනාශ කරපු මිනිස්සු නෙවෙයි. බණ්ඩාරනායකලාගේ බූදලේ අනුර බණ්ඩාරනායකට තිබ්බ බූදලේ මැඩම්ට තිබ්බ බූදලේ කී දහකට අද ඕගොල්ලන්ගේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින්. එයාටත් ඒගොල්ලන්ගේ තාත්තලාට අම්මලාටත් ඕගොල්ලොන්ගේ අද ජාතික ජනබලවේගයේ ඉන්න සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ අත්තනගල්ලේ මැතිනිගේ ඉඩම් වල. මැතිනිගේ බණ්ඩාරනායකලාගේ ඉඩම් වල. බණ්ඩාරනායකලා හම්බ කරලා නැහැ. ඒක කියන්න ඕන. ඒක නිසා මම මේ වෙලාවේදී කියනවා කතා කරනකොට අපි කවුරුත් පිරිසුදුව කතා කරමු. නිකන් හැංගියෝරා කතා කරන්න එපා. හරි දේ හරියට කතා කරමු මේ පාර්ලිමේන්තුවේ. ඒක තමයි මම කිව්වේ. හොඳ දෙයට හොඳයි කිව්වා. ජනාධිපතිතුමා එදා මැච් එක ගහපු එක හොඳයි. ඒකෙන් ඉන්දියානු සංචාරකෝ අපිට 15000ක් 20000ක් මේ රටේ දවස් දෙකක් හරි ඉඳාවා. ඒකට හොඳ කියනවා අපි. සම්මිසිල්ලට අපි ඒකට හොඳ කියනවා. නරක දෙයට නරකයි කියනවා. හැබැයි මෙන්න මේ නගර සභාවේ දූෂණේ ඔබතුමා හොයන්න. ඔබතුමාගේ මන්ත්‍රීවරයාගේ නාරද ඔබතුමාගේ ගෝලේ ඔබතුමාගේ මේ කොට්ටාසෙන් ඉල්ලලා තියෙන්නේ. නාරද කඩුවෙල ප්‍රාදේශ සභාවට මේවා වෙන්න බෑ මන්ත්‍රීතුමා කාටත්. එහෙනම් මේවත් අපි එලි කරන්න තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන මේ වෙලාවේදී ප්‍රකාශ කරමින් විස්්‍රාම වැටුප දෙන්න ඕන මිනිස්සුන්ට දෙන්න නැති මිනිස්සු පව් ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. අන්න ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණේ කියන එක නැතුව චාමර සම්පට්ට විස්්‍රාම වැටුප ගන්න නෙවෙයි. මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. Honorable Prime Minister, you have